සුබ දවසක් ඔයාලට. ගමේ හැසිරී විඳින්න ගමටම යන්න ඕනි කියනවනේ. ඉතින් මං චුට්ටක් කල්පනා කරා මේ නගරබඩු ජීවිතෙන් චුට්ටක් ඈත් වෙලා මෙන්න මේ වගේ දුර ගම්මානයකට ගිහිල්ලා මෙන්න මේ විදිහට ලස්සන බලන්න. නාලා වතුර පාගලා ඇත්තටම මාර විදිහට සතුටක් වින්දා මෙන්න මේ විදිහට මේ වගේ තැන්වලට ගිහිල්ලා. ඉතින් මම හරිම කැමතියි මේ වගේ තැන්වලට. මොකද අපි ගොඩක් දුරට ඉන්නේ නගරබඩු ජීවිතෙත් එක්කනේ. ඉතින් මේ වගේ තැනකට ගියාම මාර සතුටක් දැනෙන්නේ. ලස්සන වෙල් යායවල්, එතකොට උසෙන් උසට ගිය පොල් ගස්. ඉතින් මාර ලස්සනක් තියෙන්නේ. එතකොට අපිට කලාතුරකින් තමයි මේ වගේ තැන් බලා ගන්න පුළුවන්. මොකද ගෙදරින් එළියට යනවා අඩුයිනේ. ඉතින් ඇත්තටම මං ආසයි මෙන්න මේ වගේ ජීවිතයකට. ගම්මානවල තියෙන සුන්දරත්වය ඇත්තටම මාර සතුටක් තියෙන දකිද්දී මෙන්න මේ මොනවද කියලා ඔයාලා දන්නවද? කටුවනෝදා කියන්නේ අපි මං හිතන්නේ කටුවනෝදා ජූස් එකකුත් හදලා මම ඔයාලට පෙන්වන්න ඇති. මේ තමයි කටුවනෝදා කියන්නේ. මේ වගාව අපේ ඉඩමෙම තමයි අපි දාලා තියෙන්නේ. මමයි මහත්තයයි ලොකු වගාවක් දාලා තියෙනවා කටුවනෝදා විතරක්. ඉතින් දැන් නම් චූටි මලුත් තියෙනවා, ගෙඩිත් තියෙනවා. ඉතින් මේ දවස්වල අපි මේ වත්තත් එක තමයි ඉන්නේ. ගෙදර ඉන්නව ගොඩක් දුරටම අඩුයි. ඉතින් මං ආසයි මෙන්න මේ විදිහට ඈත පරිසරයක මේ සුන්දරත්වයේ විඳින්න. එතකොට මේ මොනවද කියලා දන්නවද? අපි කිරියල කියලා කියන්නේ, ගහලාල කියලාත් අපි කියනවා මේවට. ඉතින් ඇත්තටම මේකත් හොඳ රස කෑමක්, ගුණවත් කෑමක්. ඇත්තටම මාරම රහයි. ඉතින් මේවත් මම අපේ වත්තේ දාලා තියෙනවා. ඉතින් අපි ගමේ කෑම වලට චුට්ටක් පුරු වෙන්න ඕන. එතකොට මම අද හිතුවා උදේට කන්න අල හොද්දක් හදාගත්තා නම් හොඳයි කියලා. ඉතින් හැමදාම තෙල් වලටමනේ කන්නේ. ඒක හින්දා මම හිතුවා චුට්ටක් මේ විදිහට අල හොද්දක් හදාගෙන උදේ බත් එකත් එක්ක කෑවනම් හොඳයි කියලා. ඉතින් දැන් මම හදන්නේ මෙන්න මේ ටික සුද්ධ කරගන්න. මෙන්න මේ විදිහට පොඩ්ඩක් අපි කිරි දාලත් කන්න ඕනිනේ. මොකද තෙල් වලටම කන්නත් හොඳ නැහැනේ. ඉතින් ඒක හින්දා මම චුට්ටක් හිතුවා මේ විදිහට අල ටිකක් කපලා අරගෙන කිරි ටිකක් දාලා ඒ විදිහට කෑවනම් හොඳයි කියලා. පාන් කන්නත් ගොඩාක්ම රසයි මේ අල හොද්ද පාන් වලට අපි. ඉතින් මම උදේ කෑම එකට තමයි මේක හදාගන්නේ බත් එකට. අපේ ගෙදර අල කනවා ගොඩක්ම අඩුයි. මහත්තයා නම් පොඩ්ඩක් අල කන්න කැමති නැහැ. මොකද ඒ වගේ අර අල වලට අර ගමේ කෑම වගේ නෙමෙයි කියලා එයා චුට්ටක් කනවා අඩුයි අල. නමුත් මං කන්න ගොඩක් ප්‍රිය කෑමක් අල. මේ හැමතිස්සෙම කන්නේත් නැහැ. ඒක හින්දා ඉතින් මට හිතුණා ඉතින් මේ විදිහට අල හොද්දක් හදලා බත් ටිකක් කෑවනම් හොඳයි කියලා. ගොඩක්ම ලේසි මට උදේ පාන්දරම ගෙදර වැඩත් එක්ක මෙන්න මේ විදිහට ලේසි කෑමක් හදාගන්න එක. මොකද ගෙදර වැඩ ගොඩාක් තියෙනවා මට උදේ පාන්දර නැගිට්ටාම. ඉතින් ගෙදර ඉතින් මේ වැඩත් කරගෙන බලනකොට ඉතින් මට එළවලු ගොඩාක් උයා ගන්න වෙලාවක් නැහැ. 10 11 වෙනවා ඉතින් ගෙදර වැඩ ටික ඉවර කරගෙන බලනකොට ඒවා කරගෙන වත්තට යන්නත් ඕනි මම. ඒක හින්දා මේ විදිහට මම ලේසි කෑමක් පාන්දර හදාගන්න බලනවා ඉක්මන් කරලා. ඉතින් නැත්තම් ඉතින් මට අමාරු කෑමවල හදා හිටියොත් පරක්කු වෙනවා උදේට. ඉතින් හවස් වරුවේ නම් අවුලක් නැහැ. ඉතින් එතකොට ගෙදර වැඩ ඔක්කොම ඉවරයිනේ. ඒක නිසා මෙන්න මේ විදිහට මම හිතුවා මේ විදිහට ලේසි කෑමක් උදේ පාන්දර හදාගත්තා නම් හොඳයි කියලා. මේ දැන් ඉතින් මම පොතු ටික මේකේ රැගෙන ඉවරයි අල ටිකේ. දැන් මම හදන්නේ මෙන්න මේ සුද්ධ කරගත්ත අල ටික කපලා මේ හට්ටියට දාගන්න. මම දිගාතර තමයි අල කපන්නේ. වෙනදාට නම් කොටුත් අනිත් පැත්තට කපනවා. මේ විදිහට අද දිගාතර තමයි මම කපන්න හිතුවේ.
කෑම එක ඉක්මනට උයා ගන්නත් ඕනි. මහත්තයාට වැඩට යන්නත් තියෙනවා. ඒ හින්දා අද මම එයාට කෑම එකකුත් හදන්න ඕන හින්දා ඉක්මනට මේ විදිහට ලේසි කෑමක් තෝරගත්තා. මම මේ හැමදේම කරන්නේ මගේ ගැමි කුසියේ. මොකද මම ගෙදර මේ අපි නගරේ වගේ ජීවත් වුණාට මොකද මේ මම ගැමි කුසියක් ගෙදර හදාගෙන ඉන්නේ. ඉතින් මේ ගැමි කුසිය තමයි මම මේ වැඩ සේරම කරන්නේ. ඉතින් ගමේ විදිහට ඉතින් අපි මේ විදිහට ගෙදර හදාගෙන ඉන්නවා. මේ මම ඇත්තටම කැමති මෙන්න මේ විදිහට දරලිපේ උයන්න ඒ වගේ දේවල් තමයි මම ගොඩක්ම කැමති. ඒකින් මම ගෙදර මේ විදිහට ලස්සන දරලිපක් හදාගෙන ඉන්නේ. හරි දැන් මම අර ටික කපලා ඉවරයි. දැන් මම හදන්නේ මෙන්න මේ ටික මේ හට්ටියට දාගන්න. බීලුණු අම්මිරිස් ටිකකුයි රම්ප කරපිංචා ගොරකා සුදු ලුණු චූඩියට කපාගත්ත ටිකක් මෙන්න මේ හට්ටියට තමයි දැන් දාගන්නේ මම. මං චුට්ටක් සැරට කන හින්දා අම්මිරිස් ටිකක් වැඩිපුර කපලා දාගත්තා. දැන් ලුණු කුඩු හැන්දකුයි තුන පහ ටිකකුයි කහ කුඩු ටිකකුයි ඔයාලට මේ ඕකට දාගන්නකොට හාල් මැස්සු වේලපු ටිකක් එහෙම හොදලා දාගත්තත් කමක් නැහැ මේකට. නැත්තම් ඔම්බලකට ටිකක් කුඩු කරලා මේ හට්ටියට දාගත්තත් කමක් නැහැ. මොකද අපි කිරි හොද්දන්නේ අල හොද්දක්නේ. කිරි දාලා හදන්නේ අල හොද්දක්. ඒකින්ද ඔම්බලකට ටිකක් එහෙම චූටි කපලා දැම්මත් කමක් නැහැ. නැත්තම් හාල් මැස්සු වේලපු ඒවා ටිකක් සෝදලා අරන් දැම්මත් කමක් නැහැ. මම නම් හාල් මැස්සු ටිකක් තමයි මේ හට්ටියට දාගන්නේ. මොකද ඔම්බලකට ගෙනාපියෝ ඉවරයි ගෙදර. ගොරකත් අනිවාර්යයෙන්ම හොද්දක් හදනකොට දාන්න ඕනි. ඇඹුල් ටිකක් තියෙන්න ඕනි. හොද්ද නැත්තම් කන්න බෑ. දැන් මම මේ හාල් මැස්සු ටිකත් මේකට සෝදලා අරන් දාගන්න හදන්නේ. දැන් මම වතුර ටිකක් දාලා මේක කවලම් කරගෙන ලිපේ තියාගන්න තමයි හදන්නේ. Đâu vậy nói đấy. Qua khi nào mới đi ăn đấy. Thì vậy rồi bây giờ mà mình chỉ một cái thôi. Mình nó vậy rồi. හරි දැන් මම ලිපේ තියාගෙන ඉවරයි. දැන් චුට්ටක් වෙලා අල ටික තැම්බෙන්න මම මෙන්න මේ පියනින් මේ හට්ටිය වහ ගන්නවා. හරි දැන් මගේ අල එක තැම්බිලාද කියලා දැන් මම මේ බලන්න හදන්නේ. ඔව් දැන් මගේ අල එක තැම්බිලා ඉවරයි. දැන් මම හදන්නේ මෙන්න මේ කිරි එක මේ අල හට්ටියට දාගන්න. අලට අග්ගාලා තැම්බෙනවා. පමණක් අල තැම්බෙන්නේ නැති අලක් තියෙනවා. ඒ වුණාට දැන් මේ මං ගත්ත අල ටික ඉක්මනටම තැම්බෙන අල ටිකක්.
ඒකෙන් හින්දා මං ටක් ගාලා ලිපේ තියුවා. ඉතින් ඉක්මනට තැම්බිලා. ඒකෙන් හින්දා මං දැන් කිරි ටිකක් දාගත්තා. දැන් මේ කිරි එක පොඩ්ඩක් නටනකන් ලිපේ තියෙන්න ඕන. හැබැයි අල හොද්දක් හදද්දී අපි හොදිනේ හදන්නේ. එතකොට මේ කිරි එක කැටි ගැහෙන්න එහෙම බෑ. මොකද හැන්දෙන් අනිවාර්යෙන්ම කාරු ගන්න ඕන. නැත්තම් කිරි දාපු කිරි එක කැටි ගැහෙන්න පුළුවන්. ඒකින්ද නිතරම වගේ හැන්දෙන් කාරු ගන්න ඕන. කැටි ගැහුණොත් කන්න බෑ. මෙන්න මේ විදිහට පොඩ්ඩක් අන්න ඒ විදිහට කලත්තන්න ඕන. නැත්තම් මේක කැටි ගැහෙනවනේ කිරි දාපු එක. හරි දැන් මං හදන්නේ මගේ මේ අල හොදි එක බාගන්න. දැන් තැම්බිලා ඔක්කොම වෙලා හරි. දැන් මම මේක බාගන්න තමයි හදන්නේ. අනිවාර්යෙන් හැන්දෙන් මෙන්න මේ විදිහට පොඩ්ඩක් කලත්තන්න ඕන. නැත්තම් කැටි ගැහෙනවා හොද්ද. බෑවට පස්සෙත් කැටි ගැහෙන්න පුළුවන්. ඒකෙන් හින්දා අනිවාර්යෙන් චුට්ටක් හැන්දෙන් මේ විදිහට මේ කාරු ගන්න ඕන. දැන් මම හදන්නේ මං හදපු මේ අල හොදි එක දාගෙන බත් ටිකක් කන්න. හදපු අල හොද්දේ දැන් රස බලන්නත් එපැයි. ඒක හින්දා අනිවාර්යයෙන්ම බත් ටිකක් කන්නම ඕන. මම මේකට බිත්තරයකුත් තඹ ගත්තා අල හොදි එකට. තව ගෙදර වැඩ ගොඩාරියක් තියෙනවා. ඒක හින්දා මම පාන්දරම උයා ගත්තා. මොකද මේ බත් ටික කෑවට පස්සේ මට ගෙදර වැඩ ගොඩක් තියෙනවා කරගන්න. දවල් වෙන්න කලින් මේ ටික මම කරගන්නත් ඕන. ඇත්තටම ගොඩක්ම රසයි. ඒ විදිහට හොදි එක හදාගත්තාම මම බිත්තර බෙදලා කනට වැඩිය ආස ගොඩක්ම තම්බලා කන්න. බෙදලා කනවා නම් චුට්ටක් අඩුයි. මහත්තයාට ඕනි කිව්වොත් නම් ඉතින් බෙදලා දෙනවා. නැත්තම් මම නම් තම්බලා තමයි චුට්ටක් කන්නේ. හරි මම දැන් අල හොදි එක හදලා බත් එහෙම කාලා ඉවරයි. ඉතින් මම විඳින ජීවිතේ මේ විදිහට තමයි විඳින්නේ. ඉතින් මං ආසයි ඉතින් මේ විදිහට ලස්සනට කාලා බීලා මේ විදිහට ඉන්න. මෙන්න මේ මොනවාද කියලා ඔයාලා දන්නවද? මේ තමයි ලෙමන් දෙහි. එතකොට මට දෙහි නෑනේ ගෙදර. ඒකෙන්ද පොඩි පැලයක් ගෙනල්ලා මං දැන් ඉඳලා තියෙන්නේ පෝච්චියක. ඉතින් මේ ගහේ ගෙඩි නැති තරම් ඕන තරම් ගෙඩි තියෙනවා. මට කවදාවත් මේ දෙහි ගහේ දෙහි නැති වෙන්නේ නෑ. ලෙමන් දෙහි නැති වෙන්නෙම නෑ. එතකොට මේ මොනවද කියලා ඔයාලා දන්නවද? මේ තමයි ඇඹිල්ල. පළතුරක්නේ. මේක ඉතින් මම කන්න මාස කෑමක්. මේකත් මම පෝච්චියේ තමයි ඉඳගෙන තියෙන්නේ. මං හිතන්නේ 3-4 පාරක් වගේ දැන් ගෙඩි හැදුනා මේකේ. ලොකු ගෙඩි හැදෙන්නේ. ඇත්තටම මාර රසයි කාබනික පොහොර දාලා හදාගන්න මම කොම්පොස් වගේ දාලා තමයි හදාගන්නේ. වසවිසෙන් තොර පළතුරු තමයි අපි කනවා නම් කන්න ඕන. ඉතින් මම මේ විදිහ ජීවිතේ ඇත්තටම ගොඩක් සතුටුයි. එතකොට මම මහන්සි වෙලා හදාගන්න මල් තමයි මේ තියෙන්නේ. බෝගන්විලා මල්. මම බෝගන්විලා මල් වලට මාරම ආසයි. එක එක පාට වර්ග මල් ಜಾති මං ගාව තියෙනවා. ඉතින් මම හැමදේම මේ මල් වලට පවා එතුකුට මගේ ලෙමන් දෙහි එතකොට හැමදේටම පෝච්චි වලට මම කොම්පොස් පොහොර දාලා තමයි මේ විදිහට හදාගන්නේ පැල ಜಾති. ඉතින් මම වෙනම කොම්පොස් බැරල් එකක් හදාගෙන ඉන්නවා. ඒකෙන් පොහොර අරන් තමයි මේ විදිහට මම පෝච්චි වලට දාලා මේ පැල ලොකු කරගන්නේ. ඉතින් මං විඳින ජීවිතේ ඇත්තටම මට හරිම සතුටුයි. මගේ මහන්සියෙන් මගේ මේ අත් දෙකෙන් තමයි මේ හැමදේම මං කරන්නේ.
ගෙදර කොච්චර වැඩ තිබ්බත් මම මේ මගේ මහන්සිය බලන්නේ නැතුව මේ විදිහට ලස්සනට වවා ගන්නවා. ඉතින් ඔයාලත් මේ විදිහට කරලා බලන්නකෝ. ඔයාලට දවසක ගොඩක්ම සතුටු හිතෙයි. මේ වගේ දේවල් කරද්දී ගෙදරත් ලස්සන වෙනවා හැමදේම තමම සතුටු වෙනවා. ඉතින් ඇත්තටම ගොඩක්ම සතුටුයි මට නම්. ඔයාලත් මේ විදිහට කරලා බලන්නකෝ. එක ගහක් හරි ඉඳගෙන පෝච්චි එක. ඒ දැනෙන සතුට ඔයාලට ඇත්තටම ගොඩාක්ම සතුටු හිතෙයි. තමන්ම මේ විදිහට මහන්සි වෙලා කරගත්තාම. මේ මගේ දැන් බලන්න ගොඩාක් මල් ජාති තියෙනවා ගෙදර. මං කොම්පොස් පොහොර දාලා මහන්සි වෙලා මං හදා ගන්නවා. ගෙදර කොච්චර වැඩ තිබ්බත් කාර්යබහුල මගේ ජීවිතේ කොච්චර කාර්යබහුල වුණත් මම මේ විදිහට තමයි මගේ ජීවිතේ ලස්සන කරගන්නේ. පරිස්සමෙන් ඉන්න සතුටින් ඉන්න ඔයාලට බුදු සරණයි. තවත් අලුත් වීඩියෝ එකක් අරන් එන්නම්කෝ දවසක.